ආයුබෝවන් ඔබ සැමට දීර්ඝායුෂ වේවා. ලැබුවා වූ 2025 වර්ෂයේ අප්‍රේල් මාස තුලා ලග්න හිමියන්ගේ ලග්න පලාඵල. තුලා ලග්න හිමියනි ඔබට මේ කාලය තරමක් සතුටුදායක කාලයක් කියන්නට පුළුවන්. ඒ වගේම ඔබට මේ මාසය තුල ඔබට මිල මුදල් ආහාර පාන ඇඳුම් පැළඳුම් ලැබීමේ වාසනාව තිබෙනවා. මුදල් කොපමණ ලැබුණත් ඒවායින් ඔබට දැඩි ලාභ ලබා ගැනීමට නම් ටිකක් අපහසුයි. ඔබගේ වියදම් පැත්ත අධික වන නිසා. ඒ වගේම තමයි මුදල් ලොකු ප්‍රමාණයක් ඔබගේ අසනීප තත්ත්වයන් වලට වියදම් වෙන බවකුත් පෙන්눔 කරනවා. රැකියා ව්‍යාපාර වලින් ලාභ ප්‍රයෝජන ලැබෙනවා. ඒ හැම පැත්තෙම බැලුවම ඔබට වියදම අධික බව තමයි පෙන්눔 කරන්නේ. ඒ නිසා ඔබ කුමන ආගමක වුවත් ඔබට හැකිනම් ඔබ තිර 7ක් දාලා පහනක් පත්තු කරන්න ඔබේ නිවසේ හරි මැද උතුරු දිශාව දෙසට. ඒ පහන 3 දවසක් පමණ දල්වා ඔබට ඔබේ බලාපොරොත්තු ඉටු කරගන්න පුළුවන්. එමගින් මුදල් ලැබීමේ වාසනාවක් තිබෙනවා. ඔබට ඔබගේ මවගෙන් උදව් උපකාර ලැබීමේ වාසනාවකුත් තිබෙනවා. සිතේ ප්‍රීතිය වාසනාව උදාවන මාසයක් තමයි මේ මාසය. ඔබට අවුරුද්ද සතුටින් කාලය ගත කරන්නට පුළුවන්. දුවා දරුවන් නෑදෑ හිතමතුන් ඔබේ නිවසට පැමිණීමේ බලාපොරොත්තුවක් තිබෙනවා. ඒ වගේම තමයි ගෙදරද සැප පහසුව පිණිස ඔබ සකස් කරගන්නවා. නොයෙකුත් දේපල පිළිබඳව ගැටලු මතුවන්නටත් ඉඩකඩ තිබෙනවා. ඒවා ප්‍රවේශම්කාරීව දුරදිග බලා තැම්පත්ව ඒවායේ ප්‍රශ්න විසඳා ගන්නට ඔබට හැකියාව ලැබේවි. ඔබගේ කලින් තිබූ ප්‍රසිද්ධියට වඩා ප්‍රසිද්ධිය අඩුවන බවකුත් පෙන්눔 කරනවා ඉදිරියේදී. ඒ වගේම මේ කාලය තුල ඔබ අන් අයට යමක් දීමට බලාපොරොත්තු වෙමින් සිටියා නම් එය දීමට හොඳම කාලය වෙන්නට පුළුවන්. ඒ වගේම තමාගේ දුවා දරුවන්ට අධ්‍යාපනය ලබන කාලය නම් ඒනොත් උපරිම ප්‍රයෝජන ලබා ගන්න ඔවුන්ට උදව් උපකාර කරන්නට ඔබ අමතක කරන්න එපා. ඔවුන් ශක්තිමත් කරන්න, ධෛර්යමත් කරන්න ඔවුන්ට ඔවුන්ගේ අධ්‍යාපන කටයුතු සාර්ථක ලෙස කරගෙන ඉදිරියට යන්නට ශක්තිය අවශ්‍යයි. තුලා ලග්න හිමියන් ගැන කතා කරද්දී නිතරම අත්පාවල තුවාල හැදෙන බවක් පෙන්눔 කරනවා. සෞඛ්‍ය තත්ත්වය ඔබේ දුර්වලද කියලත් හිතෙනවා. සුළු සුළුවෙන් හෝ තුවාලයක් ඔබ හටගෙන තිබෙනවා නම් ඒ වාට ප්‍රතිකාර ගැනීමට අවශ්‍යයි. ඔබට ඉක්මනින් බෝන රෝග සෑදීමේ ගති ලක්ෂණයක් පෙන්눔 කරනවා. ඒවායින්ද ඔබ බේරී සිටිය යුතුයි. ලෙඩ දුක් නිතරම සෑදීමෙන් තුලා ලග්න හිමියන්ට ශරීරය දුර්වල වීමේ කාලයක් උදාවන්න පුළුවන්. ඒ නිසා ඒන් මිදීමට නම් ඔබ නිතර ඔබේ ශරීරය පිරිසුදුව තබාගෙන ඒ තුවාල එහෙම තිබේ නම් ඒවට බෙහෙත් අරගෙන ඔබ ක්‍රියාශීලී පුජ්‍යලයක් හැටියට සිටින්නට ඕනේ. තුවාලයක් තිබෙනවා කියලා නිදහසේ ගෙදර විලා නිකම්ම ඉන්න එපා. මොකද මේ අපේ තිබෙන අතපය වැඩ කරන්නට අවශ්‍යයි. ඒ හින්දා මොනවා හරි දෙයක් කරන්නට අවශ්‍යයි. එසේ කිරීමට නොහැකි නම් අර ව්‍යායාම හරි කරන්නට ඕනේ. එමගින් ඔබේ ශරීර සෞඛ්‍යය ඉතා ශක්තිමත්ව පවත්වා ගන්නට ඔබට හැකියාව ලැබෙනවා. ඒ වගේම තුලා ලග්න හිමියෝ
අන් අයට උදව් උපකාර කරන්නට කැමති. නමුත් වැඩිපුර මුදල් තියෙන කාලේ එහෙම කළා. දැන් ඔබ ළඟ මුදල් ලැබෙන්නේ නැහැ. ඒ නිසා ඔබට ඒවා කිරීමට අපහසුයි. නිතර ඔබ සිතන්නේ ඔබගේ ගෙදර ලස්සනට තබා ගන්න ඕනේ. හොඳ ආහාර කන්න ඕනේ. හොඳ ඇඳුම් පැළඳුම් අඳින්න ඕනේ කියන කාරණය තමයි ඔබේ හිසට එන්නේ. ඒ නිසා ඔබ ඒ හොඳයි. ඒ ගතිගුණයත් හොඳයි. නමුත් ඉතිරියක් කරගන්නට අවශ්‍යයි. ඒ නිසා මේ තුලා ලග්න හිමියනි ඔබ පෙර කී කරුණු හා ඔබගේ ජීවිතය සසඳා බලද්දී ඔබටත් මේ සෙනසුරු කාලය උදා වෙලා තිබෙනවා බලන්න ඔබේ කේන්ද්‍රය අරන් ඔබට සෙනසුරු දසාවද කියලා ලැබලා තිබෙන්නේ. එහෙනම් ඒ දසාවද අතුරු දසාවක්ද? සෙනසුරු දසාවේ රවි ලැබලා තිබෙනවද? මෙන්න මේ රවි කියන ගහය ඔබට ලැබලා තියෙනවනේ. ඊටාම සුබඵල දායක තත්වයක් තමයි උදා වෙන්නේ. එසේ නොමැතිනම් තමයි කරදර හිරිහැර මතුවීම ඉඩකඩ තිබෙන්නේ. ඒවා මගහැරවා ගන්නට පුළුවන්. ඒවට බය විය යුතු නැහැ. ඒ වගේම තමයි තුලා ලග්න හිමියනි රවි දසා කාලය ලබා තිබෙනවා නම් ඔබට මේ කාලය තුල ලොතරැයි දිනුම්, ගෙවල් දොරවල්, ඉඩකඩම්, යාන වාහන ඒ සියලු දේ ඔබට ලබා ගන්න පුළුවන්. ඔබ උත්සාහවන්ත වෙන්න. ඔබ ඒවා ගන්න කෙසේ හෝ ලබා ගැනීමට උත්සාහ කරන්න. මේ කාලය තුල පමණයි ඔබට මේ ලැබෙන්නේ. ඒ නිසා මේ රවිගේ දසා කාලය තුල ලැබෙනා වූ සියලු දේ ලබා ගන්න ඔබ උත්සාහ කළොත් ඒක කෙසේ හෝ ඔබට ලබා ගැනීමේ වාග්ය හිමි වෙනවා. එසේ නොමැතිනම් තමයි නොලැබී යන්නේ. ඉතින් මේ කාලය තුල රවි දසාව ලැබලා තිබෙනවා නම් ඔබ ඊට වාසනාවන්තයි. ඒ මොකද ඔබ ළඟට නෑදෑයෝ එනවා. විවාහ සිටිනවා නම් දුව දරුවෝ එනවා. ඒ හැම දිනම ඔබට යමක් රැගෙන තමයි ඉන්නේ. ඉතින් ඒ වෙනුත් අපේ ගෙදර අගහිගකම් තිබෙනවා නම් ඒවා දුරු කරගන්නට පුළුවන්. ඉතින් ඒ නිසා තුලා ලග්න හිමියනි ජීවිතයේ කොයිතරම් ප්‍රශ්න කරදර බාධා ආවත් ඔබ බය විය යුතු නැහැ. ඔබට රවි දසා කාලය ලැබලා තිබේනා. රවි කියන්නේ හොඳ ග්‍රහයෙක්. සෙනසුරු ග්‍රහය කාලෙත් අපට රවි ලැබෙනවා. අපේ ජීවිතය කොටස් 9කට බෙදෙනවා. සෙනසුරු මහ දසාව මුලින්ම පටන් ගත්තට පස්සේ ඒ දසාව කොටස් 9කට බෙදලා එයින් එකක් තමයි මේ රවි කියන්නේ. ඉතින් මේ රවි හොඳ දේම තමයි දෙන්නේ. අර සෙනසුරු නැති කරපු සියලු දේම ආයි දෙනවා. ඒ නිසා ඔබට බය වෙන්නට අවශ්‍ය නැහැ. සෙනසුරු ලැබුවා කියලා කාලය අනුව වෙනස් වෙනවා. ඉතින් ඔබට තදින්ම සෙනසුරු බලපාලා තිබෙනවා නම් ඔබට පුළුවන් එළඟ තෙල් පහන් පත්තු කරන්න. ඒ නිසා ඔබත් ඔබගේ වයසේ ප්‍රමාණයට එළඟ තෙල් පහන් පත්තු කරලා මේ අපල කාලය දුරු කරවා ගන්නට පුළුවන්. ඉතින් මේ සෙනසුරු ග්‍රහය අපට පමණක් නෙවෙයි මුළු ලෝකෙටම බලපාන්න පුළුවන් මේ සෙනසුරු ග්‍රහචාරය. ඒ නිසා කෙසේ හෝ පැත්තකින් තදින් මේ සෙනසුරු අපලගෙන එනවා. ඒ නිසා අපි කෙසේ හෝ පරිසම් වෙලා සිටින්න ඕනේ. ආරක්ෂා සහිතව සිටින්නට නම් අපි නිවසේම රැඳී සිටින්න ඕන මාස 3-4ක්ම බැහැ මේක කරන්න. ඒ නිසා අපේ අපල දුරු වෙන්නට මොන හරි කරලා අපි නිදහසේ ජීවත් වන්නට අවශ්‍යයි. ඒ නිසා තුලා ලග්න හිමියනි කෙසේ කවුරු කීවත් ඔබ බය විය යුතු නැහැ. ඔබට හැකි පමණින් සෙනසුරාදා දිනයක කපුටන්ට කෑම ටිකක් දාන්න ඔබේ අපල දුරු කර ගන්නට පුළුවන්. ඔබට තදින්ම අපල තිබෙනවා නම් ඔබට ශාරීරික දුර්වල වෙලා තවත් නොයෙකුත් ලෙඩ රෝග අධිකව තිබෙනවා නම් ඔබ බෙහෙත් අරගෙන ඒවට පිළිවෙත් කරන එක හොඳයි. ඒවා දැන ගැනීමට පුළුවන් ඔබට. ඒවා මගේ අනිත් වීඩියෝ වල දාලා තියෙනවා සෙනසුරු අපලට මොනවද කරන්න ඕනේ කියලා. ඉතින් ඒවා බලාගෙන කරන්න පුළුවන්. ඔබට තදින් අපලයක් බලපාලා තිබෙනවා නම් රවි දසා බලබල තිබෙනවා නම් කොහෙවත් යන්නවත් අවශ්‍ය නැහැ. ඔබට සැප සම්පත් ලබා ගන්නට ඔබට වාසනාව තිබෙනවා.
ඒ වගේම වෙනත් ග්‍රහයෙක් ලැබලා තිබෙනවා නම් රාහු, සඳු, චන්ද්‍ර, කුජ, බුධ ආදී එහෙම ග්‍රහයෙක් ලැබලා ඒ ග්‍රහයට අනුව තමයි දේවල් කරන්නට අවශ්‍ය. පොදුවේ ගත්තම තමයි මේ කියන්නේ. පොදුවේ ගත්තම ලෝකවාසී සැමටම සීල 60ක්ම මේ කරුණු කාරණා හරි. ඉතින් පොදුවේ අපල දායක තත්ත්වයක් උදා වෙලා තිබෙනවා නම් ඔබට පුළුවන් මා කියපු පුද පූජාවල් වලින් ඔබට ඒ රාශියක නිමා කරගන්නට. ඉතින් මෙවැනි ජ්‍යොතිෂය කරුණු කාරණා දැන ගැනීමට ඔබ මගේ මේ channel එකත් එක්ක සම්බන්ධ වෙමින් සිටි ඔබට බෙහෙවින්ම ස්තුතියි. ඉතින් ඔබගේ සියලුම කරදර හිරිහැර බාධක අපල උපද්‍රව දුරු වී සියලු දෙවියන්ගේ පිහිට රැකවරණය ඒකාන්තයෙන්ම ලැබේවා කියා මා ප්‍රාර්ථනා කරනවා. ඔබට දීර්ඝායුෂ පතමි.